මෙය ජාතික මට්ටමේ ව්‍යාපෘතියකි. එහි සියලු සැලසුම් සකස් කිරීමේදී අදාළ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් දේශගුණික විපර්යාස හා කෘෂිකර්මාන්තයට අදාළ ගැටලු විග්‍රහ කරගන්නා ලදී. මෙහිදී බිම් මට්ටමේ සිට ඉහළට අත්දැකීම් ආශ්‍රිත තොරතුරුවලත් ඉහළ සිට බිම් මට්ටම තෙක් වූ විද්‍යාත්මක දැනුමත් ජාතික හා අන්තර්ජාතික මට්ටමේ අධ්‍යයන හා උගත් පාඩම්වලත් සංකලනයක් සිදු කරමින් ප්‍රධාන ධාරාව තුළ ක්‍රියාවට නැංවේ. ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ හා අතරමැදි කලාපයේ කෘෂිකර්මාන්තයට දේශගුණික විපර්යාස නිසා සිදුවන බලපෑම්වල විවිධ පැතිකඩ මනා ලෙස අධ්‍යයනයෙන් මධ්‍යම රජයට හා පළාත් සභාවලට අයත් දෙපාර්තමේන්තු හා ආයතනවල සියලු පාර්ශව එක් මතයකටගෙන ජාතික තලයේ මාර්ගෝපදේශයක් සකස් කර කෘෂිකාර්මික සංවර්ධන ප්‍රවාහය තුළ භාවිත කිරීමට සැලසුම් කර තිබේ. මෙමගින් දේශගුණික විපර්යාසවල බලපෑම් මත ආන්තික කාලගුණික තත්ත්ව නිර්මාණයේදී කෘෂිකර්මාන්තයට අදාළ තීන්දු තීරණ ගැනීමට පැවැති සාම්ප්‍රදායික ක්‍රමවේද ප්‍රමාණවත් නොවන නිසා තීන්දු තීරණ ගැනීමේදී නිවැරදි තොරතුරු මත පදනම් වූ ක්‍රමවේදයක් සැකසීම සිදු කරයි. ආපදාවල බලපෑම් ඇතිවන්නේ ස්වාභාවික සම්පත් මත පදනම් වූ සීමාවල නිසා දේශගුණික විපර්යාසවලට විසඳුම් ලබා දීමේදී එල්ලංගා පද්ධති වැනි ස්වාභාවික සීමා පිළිබඳ සැලකිලිමත් විය යුතු වන අතර හුදෙක් මෙහිදී කේවල එළඹුමකින් තොරව සමස්ත පද්ධතියම ඉලක්ක කර ඒකාබද්ධ ප්‍රවේශයකින් සැලසුම් කිරීම හා ක්‍රියාවට නැංවීම සිදු කරයි.